මොකද බං පාරයින් ඉඳගෙන හිඟන්න එක්කගේ බනිස් කන්නේ? කවුද බං මූ? මූ තමයි බං අපේ නංගිත් එක්ක යාළුවලා ඉන්න කොල්ලා. බලපංගු මුගේ හැටි බං. ඒක තමයි බං. බලහංගු බංගේ ඇදුවේ ඇති ජොබ් එකක් නැහැ කණ්ඩවත් සල්ලි නැහැ මුන් වගේ උන් එක්කනේ බං අපේ නංගිලා යාළු වෙන්නේ. මුන්ගේ රූපෙටද මන්ද බං කෙල්ලෝ රැවටෙන්නේ. බලහංකෝ අතේ සතේ නැති මුන් වගේ උන්ට මොන ආදරයක්ද කියලා. කොහොමත් මූ වගේ උන්ට අපේ නංගිය දෙන්නේ නැහැ බම්මා. ඒකනේ බං. නැගිටහම් මෙතනින්. ගණින්තෝගේ බනිස් ගෙඩිය. මේක තියාගනින්. පොට්ට මම ඒ නවත්ත බං ඔය. ඒ කවදාවත් පෙනුවෙන් මිනිහෙන් මනින්න එපා බං මල්ලි. මූවද බනිස් කිඩියක් කන අහිංසක කොල්ලෙක් වගේ පෙනුනට මූ ජීවිතේ අඩියෙන් අඩිය ගේමක් ගාලා උඩට යන්න කොල්ලේ. අනික බං මූගේ ඇඳුමවත් මූ කරන ජොබ් එකවත් උඹලට වැඩක් නෑනේ බං. හරිද? අනික ආදරයක් ඇති වෙලාව මිනිහෙට කියන්න බෑ. හරිද? දවසක උඹලට තේරෙයි උඹලා කරේ ලොකු වැරද්දක් කියලා. කවදද මූ ජීවිතේ උඩ තැනකට ගියාම උඹලගේ නංගියට වෙන්නේ බං. ඒ හින්දා කවදාවත් මිනිස්සෙක්ට මේ වගේ තිරිසන් වැඩ කරන්න එපා. උඹලා වගේ උන් මේ සමාජෙට පිළිකුලක් බං. ආදරය කියන මාතෘකාවට කවදාවත් මිනිස්සෙක්ගේ පෙනුමවත් රස්සාවත් ඇඳුම් පැළඳුමවත් අදාළ කරගන්න එපා.